එළවලු රොටි යාළුවනේ. කට්ටියට කොහොමද අද පරිප්පු වැඩේ හදන්න යන්නේ? හරි මෙතන තියෙනවා පරිප්පු පැය දෙකක් විතර පෙකින්න දාලා බ්ලෙන්ඩර් කරලා අරගෙන තියෙන්නේ කෑලි හිටින්න. ඊට පස්සේ මේකට අපි දාගමු ගෙදර තිබ්බා කොච්චි කරලක් ඒක කපලා දාගමු මේකට. ඒක දාගන්නවා කරපිංචි ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. කෑලි මිරිස් ටිකක් දාගන්නවා. මිරිස් පුඩි ටිකක් දාගන්නවා. පහ චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට පාන් පිටි චුට්ටක් විතර දාගන්නවා. දැන් මේක හොඳට අනන්න තියෙනවා. ඊට පස්සේ ලස්සනට අපි වඩේ ටික හදාගමු. මෙන්න චුට්ටක් ගත්තා. හායි කට්ටියට කොහොමද අපි අද හදලා තියෙනවා පරාටා එළවලු රොටි පරිප්පු වඩේ මස්සදි කාලා බලමු කොහොමද කියලා.